කරන්න කියලා දෙයක්ුත් නැහනේ. යන්න ඕන යාළුවෙක් සෙල්ලම් පාරක්වත් දාන්න. අඩෝ බං මං උඹලව හොයන්න ගියා විතරයි බං. අනේ නිකන් ඵලයන් බං පොළොව පෙරන පටනෝ කියා. ඒ උක්කුම් උන් බලපන් උතන නයික් යනවා. කූ බං. ජෝලියක් බං උඹට කරේ. කොහෙද ඉතින් උඹ බය වෙනවනේ. කළුවට හින්ට් එකක් ගැහුවේ බං. නෙදකින් ගිරා පෝතක වල් හිවලා හાર્ට් ඇටැක් එකෙන් ජෝගි කරනද බූරුවෝ. තව ටිකෙන් ඉතින් හાર્ට් ඇටැක් එකදුනත් මොකද බං? මේක එක්ක ෆයිට් කරපන්. ඉවරනේ කතාව. තෝ වගේ ගල් මූසල මෝඩ වැත්තර කියලා දෙනවට වැඩිය හොඳයි. කන පෙන්න හතරක් ගහලා මෙතනින් එලවනවා. ඒකෝ හાર્ට් ඇටැක් කියන්නේ ලෙඩා. හරි යාළුවනේ රණ්ඩු නැති. දැන් අපි මොකද කරන්නේ? මං කියන්නද බං? අපි සින්දුතරකයක් තියමු බං. ඒක කරනම් මාල් කැමතියි බං. එතකොට කවුද කියපන් සින්දු කියන්නේ? මං බලන් ඉන්න. ඒකට ඉතින් අපි තමයි සින්දු කියන්නේ බං. ඒක නම් හොඳ වැඩක් බං. එහෙනම් පටන් ගමු. බං බලපන් ආන් ගුණේ මාමත් එනවා මේ පැත්තට. එහෙනම් යාව සෙට් කරගමු බං මේ වැඩේට. යා තමයි එහෙනම් තෝරන්නේ කවුද දිනන්නේ කියලා. ගුණේ මාමේ මේ පැත්තට එන්නකො පොඩ්ඩක්. හිටපන් එනකම්. දැන් මොකද උඹලා ගිරිය කඩාගෙන කෑ ගහන්නේ? නෑ මාමේ අපි තුන් දෙනා කතා වුණේ සින්දු තරගයක් කරන්න. මාමා තමයි ඒක විනිශ්චය කරලා දිනන කෙනා කියන්නේ. පුළුවන්ද බැයිද? අපෝ කොල්ලෝ ඕක සුල් වැඩන්නේ බං. මම තමයි ගමේ අවුරුදු උත්සවයට සින්දු ගහන්නේ බං. ඩීජේ එක ගැහුවෙන් මම තමයි ගිය පාර. ඇත්තද මාමේ? ඔව් ඉතින් උඹලා විශ්වාස කරන්නේ නෑනේ. ඒ වුණාට අපි නම් දැක්කේ ග්‍රීස් කනුව නගින අයට වතුර දින විතරයි මාමා. හරි බං ඔය ජෝගි කරා ඇති. දැන් වැඩේ පටන් ගමුකෝ. බලබං කුක්කුම් බකරපු වැඩෙන් ගුණේ මාමාගේ මූඩුත් අවුල් වෙලා. හරි ගුණේ මාමා සෝරි. තිරින්ග තද නෝන නිසා කටෙන් වචනේ එළියට පැන්නා. උඹ උතන සින්දු කියන්න එපා. තරගෙදි සින්දුව කියපන්. දැන් කටහන් හිටපන්. හරි බං මම මේ ටෙස්ටිං පාරක් දැම්මේ ටෙස්ටිං පාරක්. දන්නේ නැද්ද? පොඩ ඩාන්ඩුම් වෙනවා බං. හරි එහෙනම් ඉඳපන්. මං 10 20 ගණන කවුද කියලා තෝරන්නම්. හරි එහෙනම් ගණනලා පටන් ගනින්කෝ. හෝ 10 20 30 40 50 60 70 80 90 100. උණ්ඩ මං ගියා. උණ්ඩාය පාරක්. හෝ 10 20 30 40 50 60 70 80 90 100. ඒ උඹ ගියා කොණ්ඩයා පැත්තකට යන්. කළුවා ඉන්නේ සින්දුව කියන්න මුලින්ම. ඒ වුණාට බං සින්දුව කියන්න තැන හරි හැමන්නේ නෑනේ බං. මොකද කරන්නේ දැන්? ඔය ළමයි ටික ඔය තාප්පුඩන් නැගලා සින්දුව කියන්නකෝ. මම බලන් ඉන්න. ඒක නම් හොඳ අදහසක් මාමා. ඉඳලා හොඳ අදහසක් දුන්නමද මන්ද. හරි ඒකෙන් මේකෙන් වැඩක් නෑ. වෙලාවයි යන්නේ. ඉම්මන් කරපන් කළුවා. 1 2 3 start. අල්ලන් යන්න බැරි යතක් අරගෙන ඇවිද බොහෝ දුරක් හංගමතක උස්නේ පියම් තනිවීම ප්‍රේමය අල්ලන් යන්න යතක් අරගෙන ඇවිද බොහෝ දුරක් හංගමතක උස්නේ පියම් තනිවීම ප්‍රේමය පරිසංකර පුමං එකගී මිහිරනෝකින් තනිවී අපි නම ඔව් කළුවා පුතේ ඔයාට සින්දු කීම හැකියාව කියම් තාක් දුරට පිටලා දිනවා කියලා මට පේනවා. එකක් තමයි ඔයාගේ මේ සින්දුව මතක නැහැ. අනිත් එක තමයි ඔයාට සින්දුව කටපාඩම් වගේ තමයි කියන්නේ. ඒක අනුව රිද්මය අකුල කියන්නේ. ඔයාට ඒක තමයි දෙන අවුල ඔයාගේ. ආයෙ පාරක් අපි පස්සේ උත්සාහ කරලා බලමු. මට පුළුවන් මම දන්නවා ඒක. හරි ඊළඟ කෙනා යන්නකෝ එහෙනම් පුතා බයින්න ඕකේ. ඒ බං මොකද මං කළු උන් හපුල් පැටියෙක් වගේ උරුගෙන මට තේරෙන්නේ නැද්ද බං ඌ සංවේදී වෙලා ඉන්නේ. කටවහන් ඉදපන් පොඩ්ඩක්. හරි එහෙනම් කොම්ලු මම ගියා. ඔන්න අහගන්න එහෙනම් සුපිරිම සින්දුවක් දෙන්න යන්නේ. අහගන්න හොඳට අහගන්න. මේ අහසට පොළවෙන්න ඉන්නේ නුඹලෝකට කවුරුණත් මදක සුමානයයි අපි යකාට මයද සොහොන අපේ විමානයයි මේ කුකාට වාර යන තිත්තයට දෙවාරයයි දින පටස් දාලා වගේ බුටාරකේ පිහයි හතරේ කලින් අප කොටස් වෙනද පොලි සටස් කරනකොට වහින්නේම තියෙන්නේ
අපි අසන්න පුළුවන්. මට හොඳුණා. කෝක් කරගත්ත ටික මතක නැහැ. ඔය පුතාටත් ඒකම තමා කියන්න තියෙන්නේ. වැඩි වෙලා ගන්න තු බහින්න ඕකේ. වැටි. බුව අනිත් ඒවා රෙකෝඩ් කරගෙන දැන් නෑ ඉන්නේ. ඊයා බං ලැජ්ජයි. හරි එහෙනම් අවසාන වශයෙන් ඉන්නේ ඔක්කොම පුතානේ. මුන් දෙන්නගේ ගේට්ටුවක් දර්ශක දිරන්න දෙන්න බෑ පුතේ. මුන් දෙන්නම මෝඩ යක්කු. පුතා තරගිදින හම්පුතේ. පුතාට පුළුවන්. තින්නම් මාමගේ ජම්මේ බීරන්න හරි ගින්දර කිරි ගහට යන්න වගේ දෙන්නම් මාමී. හරි එහෙනම් දැම්ම පිටියට පිස්සෙන්නේ ගින්දර කොල්ලා උක්කුම් පුතා. ඔන්න එහෙනම් අහගන්න. කන විඳලා කොන්නේ පහට කරමු ඇවිදින ගිනියව්වේ හින් බාට දෙනුම් මතු උන තාරවලි එහුනේ 550 දානකයම උන්ටයි මන පෙව්වේ මටත් වෙන්නේ බර උනිමයි නියට කරගෙහුවේ පිටුව පෙරළුවන් සීතා තදන්නවරාම ඔය නටන්නේ මල් වෙනුවෙන් දරගත්ත සීමා මේ ටැටුවද කලාචාරිදිනියන උන්න කෝමා මේ පපුව ඇතුලේ තෙඟුවේර ඔසුතලෙහිලාම මේ පපුව ඇතුලේ තෙඟුවේර ඔසුතලෙහිලාම සඳම විතගී පිටකන් අනුවර වතරේ කොඩි පැලේ ඉඳන් වල වෙන තනීට මිතුරේ නිනුවේ මප උන්නේ පුරි ටිකමයිවත් වලගම්ක මන ගදාන උන්ගෙන කියවුනේ මොන සුනුරේ නෝන්නර පිටින් යන යකඩ හීනමල් මල් පිපෙනවා මයි සිතෙන විසුවට හෙළුවේ අපේ ඇත ඉදා මිතුරු සිනායි ඒ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ අපි පොතට කලින් හැමදාමත් මොකද්ද බැලුවේ පිට කවරේ කොහොමද මාමා එක කියලා වැඩක් නෑ කොල්ලෝ එක නම් දෙන්න තින්නේ මෙන්න මේක. මා පුතා හිමීට බහැපන් ඕකේ. බුද්ධි දුලන කරුවක් බහැපන් අන්තටෙඩි. ඔන්න එහෙනම් අද දින පැවති සින්දු තරගේ ප්‍රතිඵල පළමු ස්ථානය අපේ උක්කුම් කොල්ලා දෙන්න හොඳ ප්‍රතිසන්වාදයක්. උඹ එහෙනම් උන් තනියම බුදු වුණා අපි පවුනේ කියලා හිතුනේ නැද්ද උඹට? මොකද බං කොණ්ඩේ වඩන්නේ? මේක තරගයක් විතරයි බං පොඩි උසලාන නෑ මේකේ.